ලිංගිකත්වය ගැන කතා කරද්දී ලිංගිකව එකතුවීම එහෙමත් නැත්තම් සංසර්ගයේ යෙදීම කියන්නේ ඔයා ආසුණු පොයින්ට් එකක් කියලා මන් දන්නවා. හැබැයි ඔයා ආසු නෑ නේද? පටන් ගත්තෙම ඉතා කෙටි කාලයක් තුළ ශුක්‍රාණු පිට වෙනවට. ඔයා කැමති වැඩි වෙලාවක් අයත් සමග සංසර්ගයේ යෙදෙන්නනේ. මං හරි නේද? ඉතින් ඉක්මනින් ශුක්‍රාණු පිට වෙනවා නම් බොන්න ඕනි පෙත්ත මොකක්ද කියලයි ඔන්න අද මං කියන්න යන්නේ. ඉතින් ඊට කලින් මතක් කරනවා ඔයා තාමත් ආදරණීය තාරු අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් මේ කියන්න යන්නේ ඔයා බලන් හිටපු පෙත්ත ගැන තමයි. මේ ඉක්මනින් ශුක්‍රාණු පිටවීම කියන ප්‍රශ්නය පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක්ගෙන් එක් අයෙකුට තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ඇත්තම කිව්වොත් මේක තියෙන්නේ වැඩි මහල් එහෙමත් නැත්තම් වයසින් වැඩි පිරිමි පුද්ගලයන්ට නොව අපේ තරුණ අයටයි. ඉතින් ඔබත් මේ අතරින් කෙනෙක් වෙන්න පුළුවන්. මේ නිසා කනස්සල්ලෙන් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. මේ වෙද්දි මේකට විසඳුමක් හැටියට බොහෝ ඖෂධ වර්ග මේ වෙද්දි වෙළඳපොලේ ෆාමසිස් වල තියෙනවා. ඔබ හරියටම මේ ඖෂධ ලබා ගත්තොත්, හරියට ව්‍යායාම කළොත්, හරි වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් ඔබට මේ ගැටලුවෙන් ඉක්මනින් මිදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ සතුටු වෙනවා වගේම ඔබ පාර්ට්නර්වත් සතුටු කරන්න ඔබට පුළුවන්. මේ ඩැපොසටින් කියන්නේ ඉක්මනින් ශුක්‍රාණු පිට වෙන අයට නිර්දේශ කරනු ලබන ඖෂධයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේක ටැබ්ලට් එකක් ආකාරයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මිලිග්‍රෑම් 30 සහ මිලිග්‍රෑම් 60 ලෙස වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඉජිලෙක් කියන ටැබ්ලට් එකක් මේ ඩැපොසටින් කියන එකේම තවත් බ්‍රෑන්ඩ් නේම් එකක්. ඉතින් මේ ටැබ්ලට් එක ගොඩක් වෛද්‍යවරුන් නිර්දේශ කරනවා මිලිග්‍රෑම් 30 සහ මිලිග්‍රෑම් 60 ටැබ්ලට්ස් වෙන වෙනම ගන්න පුළුවන්. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ඔබේ රෝග ලක්ෂණ අනුව මිලිග්‍රෑම් 30 වගේ අඩු ඩෝස් එකකින් ප්‍රතිකාර ආරම්භ කිරීමටයි. නමුත් ඔබේ රෝගයේ උත්සන්න නම් ඔබේ වෙනත් රෝග ගැන සොයා බලලා කිසිදු ප්‍රශ්නයක් නැතිනම් මිලිග්‍රෑම් 60 ඔබේ ප්‍රතිකාර ආරම්භ කිරීමත් සමහරක් අවස්ථාවල අපිට දැක ගන්න පුළුවන්. DPX60 කියන ඩැපොක්සටින් වර්ගයක් සුළඹව භාවිතා කරන වර්ගයක්. මේ වර්ගයේ මිලිග්‍රෑම් 30 ඔබට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පෙත්තෙන් භාගයක් ඔබට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔබේ වෛද්‍යවරයා ඔබට නිර්දේශ කළොත් පමණක්. ඉතින් මේ ඉජුලක් සහ DPX60 කියන බ්‍රෑන්ඩ් දෙක තමයි ගොඩාක් දුරට වෙළඳපොලේ දැකගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඩෑන්ස් ගණනාවකින් මේ ඩැපොසටින් කියන ඖෂධය අඩංගු ටැබ්ලට්ස් ඔබට මිලදී ගන්න පුළුවන්. ඔබේ අතේ තියෙන මුදලට සරිලන්න ඔබට මේ බ්‍රෑන්ඩ්ස් තෝරගන්න පුළුවන් වගේම වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයට අනුව ඒ තෝරා ගැනීම් සිදු කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. වෛද්‍යවරයෙක් ඔබට නිර්දේශ කළොත් ඩැපොක්සටින් ලබා ගත යුතු බව ඔබට මේ ඕනෑම බ්‍රෑන්ඩ් එකකින් මේ ඖෂධය ලබා ගන්න ඔබට පුළුවන්. ගොඩාක් වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ ඖෂධය ලබා ගත යුත්තේ ඔබ ලිංගික ක්‍රියාවලියක් පැවැත්වීමට පැය 2කට හෝ 3කට පෙර සුදුසු බවයි. නමුත් ඔබ මෙය ප්‍රථම වතාවට භාවිතා කරන අයෙක් නම් මේ ටැබ්ලට් එක දෙවතාවක් 3 වතාවක් පාවිච්චි කරද්දී ඔයාගේ මේ ගැටලුව විසඳෙන්න පුළුවන්. සමහරක් අයට තවත් කීප වාරයක් වගේම ටික කාලයක් එක දිගට මෙය පාවිච්චි කරන්න සිදුවෙන්න පුළුවන්. ඔබේ මේ අසනීප තත්ත්වය පාලනය වෙනකන්ම. නමුත් තරුණ පරම්පරාව තුළ බහුතරයක් මේ රෝගය දකින්න ලබන නිසා බෙහෙත් වර්ග වලටම සීමා නොවී ව්‍යායාම අපි කියනවා කීකර ව්‍යායාම කියලා. ඉතින් මේ ව්‍යායාම මගින්ද ඔබට මෙම රෝගය පාලනයට විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඩැපොසටින් කියන ඖෂධය කාම රෝෂ්ණත්වය ගබඩා කරන්න පුළුවන්.
නමුත් හැකි සෑම විටම මේ ඖෂධ කුඩා දරුවන්ට හසු නොවෙන්න ගබඩා කිරීමට වග බලාගන්න ඕනි. ඔවුන් මේවා ලබාගත්තොත් මේ වගේ ලැබෙන අතුරුඵල මොනවා වෙයිද කියලා හිතාගන්නත් බැරි වෙන්න පුළුවන්. මේවා මාත්‍රාව අධික වශයෙන් ලබාගත්තොත් මේකෙන් රුධිර පීඩනය අඩු වෙනවා. ක්ලාන්ත ගතියක් එනවා. ඉතින් මේකේ නියමිත ඩෝස් එකට අඩුව ලබා ගැනීම ඔබ සතු වගකීමක් බව හොඳින් සිහියේ තබා ගන්න වන කරුණක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ට්‍රැඩ්ලෆිල් කියන ඖෂධය භාවිතා කරනවා නම් විශේෂයෙන්ම ලිංගික අප්‍රාණිකත්වය සහ ශනික මෝචනය එක හා සමානව යන රෝගයන් නිසා මේ ඖෂධ දෙකෙන්ම මේ ඔළුව ලයිට් ගතියක් සමහර වෙලාවට ක්ලාන්ත ගතියක් කැරකෙවිල්ලක් එන්න පුළුවන්. ඉතින් ඔබ වාහන ඩ්‍රයිව් කරන කෙනෙක් නම් යම් කිසි උපකරණ භාවිතා කරන එහෙමත් නැත්තම් මැෂින්වල වැඩ කරන කෙනෙක් නම් මේ ඖෂධ වර්ග වෛද්‍යවරයෙක්ගේ අනුමැතියකින් තොරව භාවිතා කරන එක ඔබට දැඩි අවදානම් සහිත කාරණාවක්. ඒ නිසා ආදරයෙන් ඉල්ලනවා වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයෙන් පමණක් මේ ඖෂධ භාවිතා කරන්න කියලා. මේ ඩැපෝසුඩින් කියන ඖෂධය පැය 24ක් තුළ එක පැත්තකට වඩා ලබා නොගත යුතුයි වගේම අවුරුදු 18ත් 60ත් අතර ඔබට මේ ඖෂධය ලබා ගැනීමට හැකි බව වෛද්‍යවරුන් පවසනවා. බොහෝ දෙනෙක්ට මෙහි අතුරුඵල දක්නට නොලැබුණත් යම් කිසි ඔළුව කැක්කුමක්, ඕකාරයේ වමනය, ක්ලාන්ත ගතිය, කැරකෙවිල්ල, නිදිමත ගතියක් වගේ යම් කිසි රෝග ලක්ෂණ මේ ඖෂධ භාවිතයෙන් ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් දෙකු කායින භාවිතයෙන් මේ ගතියන් මගහැරෙන බවත් බොහෝ පිරිස් පවසා තිබෙනවා. ගොඩක් පිරිස් මේ ලිංගික ක්‍රියාවලියකට කලින් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට යොමු වෙලා ඉන්න එක රහසක් නෙවෙයිනේ. මත් පැන් වෙන්න පුළුවන්, මත් පෙටි වෙන්න පුළුවන්, කුමන හෝ මත්ද්‍රව්‍යයක් සමග මේ ඖෂධ ලබා ගැනීම නම් අනුමත කිරීමට නොහැකි කරුණක්. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව හෝ මේ ටැබ්ලට් එක බිව්වට පස්සේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔබට විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. විවිධ වතුරු ආබාධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ශුක්‍රාණු පිටවීම තරමක් ප්‍රමාද කරගන්න ඔයාට වැඩි කාලයක් සංසර්ගයේ යෙදෙන්න මෙන්න මේ කරුණු හරි හැටි අවබෝධයක් ඇතුව වෛද්‍ය උපදෙස් අනුව මේ ටැබ්ලට් එක භාවිතා කරලා යම් කිසි පාලනයක් ලබා ගැනීමට පුළුවන්. මේ කොහොම වුණත් අපි කලින් කිව්ව වගේ බෙහෙත් වලටම සීමා නොවී බෙහෙත් කන ප්‍රමාණය අඩු කරලා කීකල් වැනි ව්‍යායාම වලින් ඔබට විසඳුමක් ලබා ගන්න පුළුවන් බවත් මතකයේ තබා ගන්න. ලිංගිකත්වයට ආස කරන ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ වගේ ලිංගික කරුණු ලිංගික දැනුම රැගත් වීඩියෝ බලන්න ඔයත් කැමති නම් ආදරණීය තාරු අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ විතරක් නෙමෙයි අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් බටන් එක ප්‍රෙස් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මං ඔයාගේම ආදරණීය තාරා.